අධ්‍යාපනය කියන්නේ ප්‍රඥාවන්තභාවය කියන්නේ දැනුම විතරක්ම ලබා දීම නෙමෙයි. ඒ ප්‍රඥාවන්තභාවයත් එක්කම මනුෂ්‍යත්වය කියන එකත් ඉගෙන ගත යුතුයි, ඉගෙනවිය යුතුයි. මේ දෙකම එකතු වුණාම තමයි සැබෑ මනුස්සයෙක් වෙන්නේ. සාමාන්‍ය කතාවක් තියෙනවා රටක ඒ රට කොච්චර ශිෂ්ට සම්පන්න මිනිස්සුද ඒ රටේ ඉන්නේ කියන එක බලන නිර්ණායක දෙකක් පිළිබඳ. මේ ගැන විවිධ අදහස් ඇති. එක නිර්ණායකයක් තමයි ඒ රටේ කාන්තාවන්ට කොච්චර දුරට සලකනවද කියන්නේ. දෙක කලාකරුවන්ට කොච්චර දුරට සලකනවද කියන එක. තව ඇති. මා හිතනවා මම දැකපු දෙයක් තමයි අපි මේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් මේ අයගේ අවස්ථා මේ සියල්ල අපි කතා කරනවා මවගේ ඉඳලා බිරිඳගේ ඉඳලා දරුවන්ගේ සිට. ඉතින් අපි මේක කොතෙක් දුරට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන වාද කියන එක සම්බන්ධයෙන් මා හිතනවා ඊටාම වැදගත් කතාව ඒක. අපිට කතා බහ කරන්න පුළුවන් වචන තියෙනවා. ඒකෙදි මම හිතනවා මම මේ කතාව කියන්න ඕනේ කියලා අද බිරිඳ උදේ ඉඳලා හවස් වෙනකල් වැඩ කරලා ඇවිල්ලා තමයි යොම් පියුම් කරන්නේ. කුඩා දරුවයි ඔහු රැට අම්මා උයලා දෙනකල් බලන් ඉන්නවා. අම්මා උදේ ඉඳලා හවස් වෙනකල් වැඩ ඇවිල්ලා රොටියක් පුච්චනවා. ඒ රොටිය ඒ අම්මා අතින් පිච්චිලා. නමුත් මේ පුතාට පේනවා මේ පිච්චුන රොටිය තමයි තාත්තට ගෙනත් අම්මා දෙන්නේ. පුතා බලන් ඉන්නවා තාත්තගේ හැසිරීම. පියා කිසිදු නුරුස්සන ආකාරයකින් තොරව මේ රොටිය කන ගමන් පුතාගෙන් අහනවා කොහොමද පුතේ පාසල් කටයුතු ආරෙමි. පුතා බලාපොරොත්තු වෙන එක නෙමෙයි. අම්මට දෙල්ලෙස බැනලා මොනවා හරි කියයි කියලා. එතකොට පුතා රැයට නිදාගන්න ඉස්සෙල්ලා තාත්තෙන් ගිහිල්ලා අහනවා තාත්තේ ඔයා මේ පිච්චුණු රොටි කන්න ඇත්තටම කැමති? තාත්තා කියනවා පුතාගේ දෑත බදාගෙන පුතේ පිච්චුණු රොටියකට කෙනෙක්ගේ හදවත් රිදවන්න අමාරුයි. ඒක ගැටලුවක් නෑ. හැබැයි මිනිහෙක්ගේ රළු වචනවලට කෙනෙක්ගේ හදවත් බොහොම ගැඹුරින් රිදවන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා උඹලගේ අම්මා දවල් තිස්සේ වැඩ කරලා ඇවිල්ලා මේ රොටිය පිලිස්සුවේ. ඒ නිසා මම ඇයට සමාවක් දිය යුතුයි. මට ඒක ප්‍රශ්නයක් නෑ. මම ඉගෙනගෙන තියනවා එක දෙයක් පුතා. ඒ තමයි හැම වෙලාවකදීම අපි හැමෝම සර්ව සම නෑ. සර්ව සම අවස්ථාවක් නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම උඹගේ ආදරණීයන් උඹත් එක්ක එකට ඉන්න අයත් අතින් වැරදි සිද්ධ වෙයි. ඒ කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්. අපේ ඔබේ අම්මා අතින් මේ වුණු වැරද්දට මම නිශ්ශබ්දව ඉන්න මම ඉගෙනගෙන තියනවා. හැම කෙනෙක් අතින්ම වැරද්දක් වෙන බව මම අඳුරගෙන තියෙනවා. ඒ නිසා ඔයත් ඒක ඉගෙන ගන්න. මෙන්න මේ සැබෑ ආදර්ශ තුලින් ඒ වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම තුලින් මා හිතනවා අපි බොහෝ අයට කාන්තාවගේ තියෙන මේ අයිතීන්, කාන්තාවගේ තියෙන අවස්ථා පිළිබඳව යහපත් දෙයක් ලෝකෙට දෙන්න හැකියාවක් තියෙයි. අපි කතා බහ කරන ඒවා වගේම